හෙලෝ ගයිස් අදට මම ඔයාලට කියලා දෙන්න යන්නේ බයිබිට් එකෙන් ස්පොට් ට්‍රේඩ් එකක් ඒ වගේම ෆියුචර් ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියලා. වීඩියෝ දාන්න කලින් ඔයාලට ඩිස්ක්ලේමර් එකක් දෙන්න ඕනි. මෙතෙන්දී ගයිස් ක්‍රිප්ටෝ එකේම ට්‍රේඩින් කියන්නේ අනිවාර්යයෙන්ම රිස්ක් එකක් තියෙන දෙයක්. ඉතින් ඔයා මේ දේවල් කරනවා නම් ඔයා තීරණය කරලා තමයි මේ දේවල් කරන්න ඕනි. මට මෙතෙන්දී ඔයාලට බල කරන්න එහෙම බෑ ට්‍රේඩ් කරන්න. එහෙම නැත්නම් ක්‍රිප්ටෝ පාවිච්චි කරන්න කියලා. ඒ දේ ඔයා තමයි තීරණය කරන්න ඕනි. මම මෙතෙන්දී මේ ෆීචර්ස් හඳුන්වලා දෙනවා විතරයි. එහෙම නැත්නම් මට කිසිම දෙයක් ගරන්ට් කරන්න හිම් බෑ. ඒ වගේම මම වීඩියෝ පටන් ගද්දි ඩිස්ක්ලේමර්ස් දාලා තියෙනවා. ඔයාලට බලන් මේ දේවල් කියලාම වීඩියෝ බලන්න පටන් ගන්න. අපි එහෙනම් දැන් වැඩි කතා කරන්නේ නැතුව මෙතන බයිබිට් එකෙන් ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියලා බලමු. මේ වීඩියෝ මම ඔයාලට ස්පොට් ට්‍රේඩ් දාන විදිහයි ඒකම ෆියුචර් ට්‍රේඩ් දාන විදිහයි ඉදිරියදීම කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. එහෙනම් ගයිස් මේ වීඩියෝ ලයික් එකක් දාන්න. ඒකම කමෙන්ට් එකකුත් ඇඩ් කරන්න. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් දැන් ඉක්මනටම යමු වීඩියෝ එකට. මෙතන බයිබිට් එකෙන් ට්‍රේඩ් කරන්න නම් ඔයාලට බයිබිට් වෙරිෆයිඩ් account එකක් තියෙන්න ඕනි. ඔයාලට මේකට බයිබිට් account එකක් නැත්නම් ඔයාලට බලන්න මුලින්ම account එකක් create කරගන්න. account එකක් create කරගෙන verify කරගත්තට පස්සේ ඔයාලට බලන්න බයිබිට් එකෙන් ට්‍රේඩ් කරන්න පටන් ගන්න. බයිබිට් account එකක් create කරන්න අවශ්‍ය link එක ඔයාලට පහළ comment section එකේ පළවෙනි comment විදිහට බලා ගන්න පුළුවන්. අන්නේ link එක හරහා ඔයාලට බලන්න account එකක් create කරගන්න. ඒක මම කලින් වීඩියෝ එකක් කරලා තිනවා සම්පූර්ණයෙන්ම account එකක් create කරගෙන verify කරගන්න විදිහ ගැන. ඔයාලට බලන්න අන්නේ වීඩියෝ බලලත් account එකක් create කරන්න කොහොමද කියලා ID එකක් ලබා ගන්න. ඒ වීඩියෝ ලින්ක් එකත් මම පහළ comment section එකට ඇඩ් කරලා තියන්නම්. මේ දෙර account එකක් create කරගෙන verify කරගත්තට පස්සේ ඔයාලට බලන්න බයිබිට් එකෙන් trade කරන්න පටන් ගන්න. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ දෙර trade එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් කියන්න ඕනේ ඔයා බයිබිට් එකෙන් trade කරනවා නම් මුලින්ම trading ඉගෙන ගන්න හොඳට. එහෙම ඉගෙනගෙන තමයි ඔයා trading කරන්න ඕනේ. එහෙම නැත්නම් loss වෙන තමයි වෙන්නේ. මොකද trading දැනුම නැතුව බයිබිට් එකෙන් trade කරන්න බෑ. මොන platform එකෙන් trade කරත් ඔයා practice වෙලා හොඳට ඉගෙනගෙන තමයි trade කරන්න ඕනේ. මෙතෙන්ද ඔයා බයිබිට් application එක open කරගෙන ඔයාගේ account එකට log වුණාට පස්සේ ඔයාලට මේ පහළින් ඔප්ෂන් කීපයක් බලා ගන්න පුළුවන්. එතන මැදින් ඔයාලට බලන්න පුළුවන් ට්‍රේඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයා අන්නේ ඔප්ෂන් එකට තමයි යන්න ඕනි. හරි ඒ ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට මෙතන උඩින් ඔප්ෂන් කීපයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඔප්ෂන් ටිකේ ඔයාලට බලන්න පුළුවන් ස්පොට් කියලා තියෙනවා. ෆියුචර්ස් කියලා තියෙනවා. ඒකම ට්‍රැඩිෆයි කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ ඔප්ෂන් කීපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි ස්පොට් ට්‍රේඩ් එකක් දානවා නම් අපි මෙතනදී ස්පොට් කියන ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරගන්න ඕනි. මම මෙතනදී සිලෙක්ට් කරගෙන ඉතින් මෙන්න මේ ස්පොට් කියන ඔප්ෂන් එක ඔය ස්පොට් ට්‍රේඩ් එකක් දානවා නම් මෙන්න මේ ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරගන්න ඕනි. මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. එතෙන්ද ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් coin pair එක තියෙනවා. ඉතින් මෙතෙන්ද ඔටෝම සිලෙක්ට් වෙලා ඉන්නේ BTC USDT කියන coin pair එක. ඔයාලට බලන්න මෙන්න මේ coin pair එක මේ විදිහට ක්ලික් කරලා වෙන coin pair එකක් වුණත් මෙතනින් සිලෙක්ට් කරගන්න. ඔයාලට මේ search option එකක් උඩින් බලා ගන්න පුළුවන්. අන්නේ search option එකෙන් ඔයාලට search කරලා උනත් coin pair එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දරවා කැමති coin pair එකක් සිලෙක්ට් කරගන්න. හරි එහෙම සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් buy sell කියලා option දෙකක් තියෙනවා. trading එකට දැනුමක් තියෙන කෙනෙක් නම් මේ option දෙක මොනවද කියලා දන්නවා. මෙතෙන්ද අපිට trade එකකට enter වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි buy අනිත් එක තමයි sell. මෙතෙන්ද අපි මෙන්න මේ buy කියන option එක කරා trade එකට enter වුණොත් එහෙම අපි select කරගත්ත coin එකේ price එක වැඩි වුණොත් තමයි අපිට profit එක හම්බෙන්නේ. ඒ වගේ මේ sell කියන option එකෙන් ඔයා trade එකට enter වුණොත් එහෙම අපි select කරගත්ත coin එකේ price එක අඩු වුණාම තමයි අපිට මෙතනින් profit එකක් හම්බෙන්නේ. ඒ තමයි buy sell option දෙක. මම නැවසර මතක් කරනවා. ඔයා මේ දේවල් ගැන අධ්‍යයනය කරලා තමයි මේව කරනවා නම් කරන්න ඕනේ. හරි මම ඔයාලට මුලින්ම buy trade එකට enter වෙන විදිය කියලා දෙන්නම්. මෙතෙන්ද buy trade එකට enter වෙනවා නම් මෙතෙන්දී buy කියලා select කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ පහලින් බලා ගන්න පුළුවන් balance එකක් තියෙනවා. මෙතෙන්ද ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මේ balance එක 0 කියලා තියෙනවා. ඉතින් මගෙත් මෙතෙන්දී 0 තියෙන්නේ. ඒ විදිහට 0 කියලා තියෙන හේතුව තමයි අපි මෙතෙන්දී මුදල් දාගෙන නැහැ තාම මේ account එකට. හරි ඉතින් ඔයාලා දන්නවා trade කරන්න අපි මුදල් දාන්න එපා. මුදල් දාලා තමයි අපිට trade කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දිත් එහෙමයි. ඔය spot trade එකක් දැම්මත් ඔයා මුදල් deposit කරලා තමයි trade එකට enter වෙන්න ඕනි. එහෙනම් ඔයා මුලින්ම මෙන්න මේ spot option එකට මුදල් ටිකක් දාගන්න ඕනි. ඉතින් මෙතෙන් මෙන්න මේ balance එක ඉස්සරහින් ඔයාලට බලන්න පුළුවන් plus mark එකක් තියෙනවා. අන්නේ plus mark එක ඔයා click කරන්න ඕනි. අන්නේ option එක click කරාට පස්සේ ඔයාලට මේ පහලින් option තුනක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ option තුන හරහාම ඔයාලට මෙතෙන්දී මුදල් දාගන්න පුළුවන්. මෙතෙන් තමයි මේ transfer කියන option එකට ගියොත් එහෙම Bybit wallet එකේ දැන් ඔයාගේ සල්ලි තියෙනවා නම් ඒ කියන්නේ USDT තියෙනවා නම් අන්නේ USDT මෙතෙන්ට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ අනිත් option දෙක හරහාත් ඔයාලට මෙතෙන්දී මුදල් දාගන්න පුළුවන්. මෙතෙන් දාම මුලින්ම අන්නේ විදිහට මුදල් දාගන්න ඕනි. එහෙම මුදල් දාගත්තට පස්සේ මෙන්න මේ balance එක වැඩි වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දාගත්ත මුදල් අනුව ඔයාලට බලන්න trade එකට enter වෙන්න. ඒතර deposit එකක් කරගත්තට පස්සේ ඔයාලට මේ පහලින් බලා ගන්න පුළුවන් limit කියලා option එකක් තියෙනවා. මෙතෙන්දී limit කියන්නේ මෙහෙමයි. අපි trade එකට enter වෙද්දී coin එකේ price එක අපිට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ coin එක මෙන්න මේ price එකට ගියාට පස්සේ තමයි මම trade එකට enter වෙන්නේ කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. එහෙම තීරණය කළා ඔයා තීරණය කරපු price එක තියෙනවනේ. අන්නේ price එක ඔයාලට මේ limit කියන option එකට පහලින් ඇතුළත් කරගන්න පුළුවන්. එහෙම ඇතුළත් කරගෙන ඔයා trade එකට enter වුණොත් එහෙම coin එක අන්නේ price එකට આવොත් තමයි trade එක open වෙන්නේ. එහෙම නැත්නම් trade එක open වෙන්නේ නැහැ. අන්නේ දරාට limit කියන option එකෙන් trade එකට enter වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් තියෙන market price එකෙන් ඔයා trade එකට enter වෙන්න ඕන නම් ඔයාලට මෙන්න මේ limit කියන option එක නැතුව market කියන option එක select කරගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න මෙහෙමයි. ඔයා මෙන්න මේ limit කියන option එක ඉස්සරහින් තියෙන down arrow එක click කරන්න.
ඊට පස්සේ මෙතනින් මාකට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. එහෙම ක්ලික් කරාට පස්සේ මාකට් ප්‍රයිස් එකෙන් තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. ඒ කියන්නේ සිලෙක්ට් කරගත්ත coin එකේ මාකට් ප්‍රයිස් එකෙන්. ඒ කියන්නේ දැන් තියෙන මාකට් ප්‍රයිස් එකෙන් ඔයාලට බලන්න ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ඉතින් මෙතනදී ගොඩක්ම හොඳයි මාකට් ප්‍රයිස් එකෙන් එන්ටර් වෙන්න පුළුවන් නම් එතන මාකට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයාලට ඊළඟට බලන්න පුළුවන් order value කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතෙන්ට ඇතුළත් කරගන්න ඕනි ඔයා ට්‍රේඩ් එකට දාන්න බලාපොරොත්තු වෙන USDT amount එක. ඒ කියන්නේ USDT 10ක්ද 15ක්ද අන්න ඒ වගේ amount එක මෙතෙන්ට ඇතුළත් කරගන්න පුළුවන්. එහෙම ඇතුළත් කරගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ buy කියන option එක select කරගන්න. එහෙම click කරාට පස්සේ ඔයා ට්‍රේඩ් එකට enter වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට spot trade එකක් දාන්න තියෙන්නේ. sell trade එකක් දැම්මත් ඔය විදිහටම තමයි දාන්න තියෙන්නේ. ඔයාලට මේ උඩ option එක විතරයි වෙනස් කරන්න තියෙන්නේ. අනිත් ඔක්කොම දේවල් එකම විදිහට තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මම හිතනවා දැන් ඔයාලට spot trade එකක් දාන්නේ කොහොමද කියලා idea එකක් ඇති කියලා. හරි අපි එහෙනම් දැන් ඉක්මනටම බලමු future trade එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් future trade එකක් මේ වගේම තමයි. ඒ වුණාට spot trade එකේ future trade එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මම මෙතනදී මේ දේවල් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මම මෙතනදී ඔයාලට කියලා දෙන්න යන්නේ trade එකක් දාන විදිහ විතරයි. මේ දේවල් ගැන හරියට දැනුවත් වෙලා තමයි ඔයා මේක කරනවා නම් කරන්න ඕනි. මෙතනදී future trade එකක් දාන්නේ මෙහෙමයි. කලින් spot select කරගත්තා වගේම ඔයාලට මේ උඩින් බලා ගන්න පුළුවන් futures කියලා option එකක් තියෙනවා. අන්නේ ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. ඒ ඔප්ෂන් එක සිලෙක්ට් කරගත්තාට පස්සේ ස්පොට් එකේ තිබ්බා වගේම ඔයාලට මෙතන ෆීචර්ස් ටිකක් බලා ගන්න පුළුවන්. නමුත් මෙතනදී ඔයාලට බලන්න පුළුවන් ෆීචර්ස් කීපයක් වැඩි වෙලා තියෙනවා. අපි මේ දේවල් එකින් එක දැන් කතා කරමු. ඉතින් මෙතනදී ඔයාලට මුලින්ම කලින් වගේම coin pair එක සිලෙක්ට් කරගන්න පුළුවන්. කලින් වගේම BTC USDT තමයි මෙතනදී ඔටෝම සිලෙක්ට් වෙලා එන්නේ. ඔයාලට බලන්න එතන ඉස්සරහින් තියෙන මෙන්න මේ down arrow එක ක්ලික් කරලා කැමති coin pair එකක් සිලෙක්ට් කරගන්න. ඒක නම් ස්පොට් එකේ වගේම තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට වැදගත් ඔප්ෂන් දෙකක් බලා ගන්න පුළුවන්. පළවෙනි ඔප්ෂන් එක විදිහට ඔයාලට cross කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට මේ cross කියන ඔප්ෂන් එක පැහැදිලි කරන්නම්. මෙතෙන් ඔයා මෙන්න මේ cross කියන ඔප්ෂන් එක යටතේ ට්‍රේඩ් එකට එන්ටර් වුණොත් එහෙම ඔයා දැන් ට්‍රේඩ් එකට ඩොලර් 5ක් දැම්ම කියලා හිතන්නකෝ. මේ විදිහට ට්‍රේඩ් එකට ඩොලර් 5ක් දාලා මේ ෆියුචර් වලට් එකේ. ඒ කියන්නේ මේ ෆියුචර් ඔප්ෂන් එකේ ඔයා තව ඩොලර් 10ක් තියා දියෝ කියලා හිතන්නකෝ. ඒක ට්‍රේඩ් එකට දාන්නේ නැහැ. නමුත් තියා දියෝ කියලා හිතන්නකෝ. මෙතෙන් දා cross කියන ඔප්ෂන් එක යටතේ ට්‍රේඩ් එකට එන්ටර් වුණා නම් එහෙම ඔයා දැන් ට්‍රේඩ් එක ලොස් වුණා කියමුකෝ. ඒතර ඔයා ලොස් වෙලා ගොඩක් ලොස් වුණොත් එහෙම ඔයාගේ ඩොලර් 5ක් නැති වෙනවා. ඒ වගේම ඔයා ඩොලර් 10ක් ඩිපොසිට් කරලා තිබ්බනේ. අන්න ඒ ටිකත් ඔයාගේ account එක liquidate වුණොත් එහෙම නැති වෙනවා. ඒක තමයි වෙන්නේ cross කියන ඔප්ෂන් එකේදී. මෙතෙන්දී ඒ දේවල්ට වළක්ව ගන්න පුළුවන් වෙන ඔප්ෂන් එකක් select කරලා. ඉතින් ඒ තමයි isolated කියන ඔප්ෂන් එක. අපි නම් බලමු අන්නේ ඔප්ෂන් එක select කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතෙන්දී මෙන්න මේ cross කියන ඔප්ෂන් එකට ඉස්සරහින් ඔයාලට බලන්න පුළුවන් down arrow කී එකක් තියෙනවා. අන්නේ down arrow එක ඔයා ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම ඔයාලට මේ උඩින්ම බලන්න පුළුවන් isolated කියන ඔප්ෂන් එක. ඔයා අන්නේ ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. මේ ඔප්ෂන් එකේදී වෙන්නේ guys දැන් අපි ට්‍රේඩ් එකට ඩොලර් 5ක් දැම්ම කියලා හිතන්නකෝ. ඒක මෙන්න මේ futures කියන ඔප්ෂන් එකේ අපි වෙනම ඩොලර් 10ක් තියා තියෙනවා. ඉතින් මෙතෙන්ද අපි ට්‍රේඩ් එකට ඩොලර් 5යිනේ දැම්මේ. අපි ගොඩක් ලොස් වෙලා account එක liquidate වුණත් අපි ට්‍රේඩ් එකට දාපු ඩොලර් 5 විතරයි අපෙන් ලොස් වෙන්නේ. අපේ ඩොලර් 10 නැති වෙන්නේ නැහැ. ඒ ඩොලර් 10 ඒ විදිහටම තියෙනවා. මෙතෙන්දී ට්‍රේඩ් එකට දාපු amount එක විතරයි නැති වෙන්නේ. ඉතින් ඔය තමයි මෙන්න මේ ඔප්ෂන් දෙකේ වෙනස. ඉතින් මේ වගේ ඔප්ෂන් දෙකක් තියෙන හේතුව තමයි cross කියන ඔප්ෂන් එකේදී profit එක වැඩි. ඒ කියන්නේ මේ isolated කියන ඔප්ෂන් එකට සාපේක්ෂව cross කියන ඔප්ෂන් එකේදී ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වුණාට පස්සේ profit එක වැඩි. ඒකම isolated කියන ඔප්ෂන් එකට වඩා risk එකත් වැඩි. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ දේ තේරෙනවා ඇති කියලා. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාලට බලන් අන්නේ ඔප්ෂන් දෙකෙන් එකක් select කරගන්න. ඒ ඔප්ෂන් එකට ඉස්සරහින් ඔයාලට බලන්න පුළුවන් 10ix ඔයගේ ඔප්ෂන් එකක්. මේ ඔප්ෂන් එක මම ඔයාලට සරලව පැහැදිලි කරන්නම්. එන්න මේ ඔප්ෂන් එකේදී ඔයා පොඩි value එකක් select කරගත්තොත් එහෙම ඔයාලට හම්බෙන profit එක අඩුයි. වැඩි value එකක් select කරගත්තොත් ඔයාලට හම්බෙන profit එක වැඩි. ඒකම තව දෙයක් තමයි ඔයා දන්නවනේ liquidate කියලා එකක් තියෙනවා කියලා. මෙතෙන්ද අඩු value එකක් select කරගත්තොත් ඔයා ඉක්මනට liquidate වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා වැඩි value එකක් select කරගත්තොත් ඔයා ඉක්මනට liquidate වෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි මෙතන වෙනස. profit එක වගේම risk එකකුත් තියෙනවා. එතෙන්දිත් ඔයාලට කැමති amount එක select කරගන්න පුළුවන්. මෙන්න මේ down arrow එක click කරලා මෙතෙන්ද ඔයාලට බලන්න පුළුවන් 100 වෙනකන් තියෙනවා. මම හිතනවා මේ option එක දැන් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් limit කියන option එක තියෙනවා. ඒදී අපි spot කියන option එකදීත් කතා කරා. ඉතින් මෙතෙන්ද ඔයාලට market කියන option එක select කරගන්න පුළුවන් කැමති නම් එහෙනම් තමයි limit කියන option එක select කරගන්න පුළුවන්. මම දැනට market option එක select කරගන්නවා. ඊට පස්සේ spot එකේදී වගේම තමයි අපේ trade එකේ amount එක ඇතුළත් කරන්න පුළුවන් ඊළඟ option එකට. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් long short කියලා තියෙනවා. මෙතෙන්දී ස්පොට් එකේ තිබ්බේ buy sell කියලා. නමුත් මෙතෙන්දී ඒක වෙනස් වෙලා තිනවා long short කියලා. ඒ වුණාට කිසිම වෙනසක් නැහැ මෙතන. මෙතෙන්දී buy කියන එක තමයි මෙන්න මේ long කියන්නේ. ඒකම sell කියන එක තමයි මේ short කියන්නේ. ඔයා coin එකේ මිල වැඩි වෙනවා කියලා trade කරනවා නම් ඔයාලට පුළුවන් long කියන option එක කරා trade කරන්න. coin එකේ මිල අඩු වෙනවා කියලා ඔයා trade කරනවා නම් ඔයාලට පුළුවන් short කියන option එක කරා trade කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට සාර්ථකව trade එකක් දාන්න තියෙන්නේ. මෙතෙන්දී මට කලින් කියන්න අමතක වුණා. ඔයාලට මේ futures option එකට මුදල් දාගන්න තියෙන කලින් වගේම තමයි. ඒ කියන්නේ spot option එකේදී අපි මුදල් දාගත්තේ. ඒ විදිහටම ඔයාලට මෙතෙන්දී balance එක බලන්න පුළුවන්. එතන තියෙන plus mark එක click කරලා ඔයාලට පුළුවන් මුදල් transfer කරගන්න, එනතන deposit කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට futures කියන option එකෙන් trade එකක් දාගන්න තියෙන්නේ. ඉතින් guys මම මෙන්න මේ option දෙකෙන් trade එකක් දාගන්නේ කොහොමද කියලා විතරයි මෙතෙන්දී කියලා දුන්නේ. ඒ කියන්නේ option එක පැහැදිලි කිරීමක් විතරයි මම මෙතෙන්දී කරේ. trade කරන විදිහ එහෙම කියලා දුන්නේ නැහැ. මම ඉස්සරහට මේ දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී guys crypto ඒකම trading කියන්නේ රිස්කි දෙයක්. එහෙනම් මේ දේවල් කරනවා නම් ඔයා හරියට ඉගෙනගෙන තමයි මේ දේවල් කරන්න ඕනේ. එහෙම නැත්නම් එතන loss වෙන්න තමයි වෙන්නේ. ඉතින් මේ දේත් මතක තියාගන්න. ඉතින් guys ඔය ටික තමයි අද වීඩියෝ මට
කියලා දෙන්න අවශ්‍ය උනේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරා ස්පොට් ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද? ඒකෙන් ෆියුචර් ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියලා. මම හිතනවා මේ දේවල් වලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තවත් ඔයාලට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒකම වීඩියෝ ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් guys අද නිමිත වීඩියෝ මෙතනින් අවසానයි. අලුත් වීඩියෝ එකෙන් ආයෙත් දවසක හම්බෙමු.